හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. ඔයාලා තම්බ්නෙල් එකෙන් දැකලා දැනටමත් දන්නවා ඇති අපි යන්නේ බඹරගල හයික් එක කියලා. මේ හයික් එකට චමුදිත, අශේන්, මනුක ඒ වගේ මිලින්දත් මාත් එක්ක ආවා. අපි නම් මේ හයික් එක යන්න කලින් පල්ලෙහා තියෙන පන්සලෙන් අවසර අරගෙන තමයි ආවේ. ඔයාලත් යනවා නම් අවසර අරගෙන යන්න බලන්න. එතකොට පන්සලේ හාමුදුරු හරි දන්නවනේ ඔයාලා මෙහෙම ගියා කියලා. ඊට පස්සේ අපි ඉස්සරහට යන්න ලොකු ගල් තලාවක් හම්බුණා. මේ වලට පේන්නේ එතන ඉඳන් අපිට පේන view එක. මේ තියෙන්නේ පතොක් ගෙඩි. මම නම් ෆස්ට් ටයිම් තමයි පතොක් ගෙඩි දැක්කේ. පතොක් ගෙඩි කන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. මේ තියෙන පතොක් ගහ නම් අර ඇනෙන කටු තියෙන පතොක් ගහ නෙමෙයි. ඒක නිසා මම චුට්ට අල්ලලත් බැලුවා. ඔයාලට මතකද අපි ඉස්සර පොඩි කාලේ අක්කපාන කොළ පොත් අස්සර දාලා හැමදාම පොත පෙරලා බලනවා මුල් ඇදිලාද කියලා. මට නම් මේ අක්කපාන කොළ ටික දැක්ක ගමන් මතක් වුණේ පොඩි කාලේ අපි ඉස්සර කරපු ඒ වැඩේ. ඒත් මාත් එක්කගේ පණිත් සෙට් එකට නම් මතක් වුණේ අක්ක පණ කියන එක. කියලා වැඩක් නැහැ ඉතින් ඒක ගැන නම්.
මෙතන තියෙන view එකත් මාරම ලස්සනයි. ඔන්න එහෙනම් ෆයිනලි අපි උඩටම ආවා. මෙතනට 360 view එකක් පේන්නේ. මාරම ලස්සනයි. මෙතනට මුළු පළාතම පේනවා. මම හිතන් ඉඳියෙත් නෑ මෙතන උඩට එනකම්ම මෙතන 360 view එකක් තියෙන්නේ කියලා. ඔයාලට ඇහෙනව නේද මෙතන තියෙන හුලංසැර? ඒ හුලංසැරයි මේ පේන නිල් පාට අහසයි මේ පේන චූටි චූටි ගස් ටිකයි මෙතන තියෙන වයිබ් එකයි view එකයි ඔක්කොමත් එක්ක මෙතන තියෙන ෆීලිං එක මට නම් කියන්න වචන නැහැ. අපි මේ හයික් එක ගියේ ගොඩාක් පායපු දවසක. හැබැයි ඒ අවසර දැනුන්නේ අපිට හුළඟත් එක්ක. අපි එද්දී වතුර බෝතල් එකයි ගෙනාවේ. හැබැයි ඔයාලා එද්දී එනවා නම් වතුර බෝතල් දෙක තුනක්වත් ගේන්න නැත්නම් මෙතන ඉන්න අමාරුයි. එහෙනම් මං ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක හොඳයි නම් අනිත් කට්ටියටත් බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. Thank you for watching this video. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. We will meet again. Bye.